අයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනි. මං හිතනවා ඔයාලා සනීපෙන් හොඳින් ඇති කියලා. ඉතින් ගොඩක් ආදරෙන් මගේ නාලිකාවට අදත් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මට හිතුණා ඔයාගේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් තවත් පොඩි රහස් කීපයක් කියලා දෙන්න ඕනි කියලා. ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාගේ කුස්සියේ ඔයාගේ මුදල් ඉතුරු කරන රහස හැංගිලා තියෙන තැන. දිගටම අද මයිත් එක වීඩියෝ එකේ රැඳිලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩි කතා නැතුව අද අපි යමු වීඩියෝ එකට එහෙනම්. ඉතින් යාළුවනේ මොකද්ද මේ ඔයාගේ මුළුතැන්ගේ සැඟවිලා තියෙන ඔයාගේ මුදල් පසුම්බිය ඉතුරු කරන රහස? අද මම කියලා දෙන්නේ ඔයාට මේ පුංචි රහස ගැන තමයි. අපිට මේ දේවල් මහ ලොකු දේවල් නොවෙන්න පුළුවන්. නමුත් අපේ මුදල් ඉතුරු වෙන පොඩි පොඩි දේවල් මේ මුළුතැන්ගේ සැඟවිලා තියෙන පුළුවන්. ඒ දේවල් ගැන කතා කරන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. ඉතින් පළවෙනි කාරණේ තමයි යාළුවනේ ඔයාගේ මුළුතැන්ගේ සම්පූර්ණ පිරිසිදුව තියෙන්න ඕනේ. මොකද පිරිසිදුව තියෙන තරමට තමයි ඔයාට විශ්ව ශක්තිය, විශ්ව ආකර්ෂණය, විශ්ව ශක්තිය කිරණ ඔයාට ලැබෙන්නේ. ඇත්තටම ඔයාගේ කුස්සියේ පිරිසිදුකම නිසා තමයි. ඉතින් ඒ පළවෙනි කාරණය සම්පූර්ණ වෙන්න ඕනේ ඉතුරු කුස්සියේ වැඩ ටිකට යන්න කලින්. ඉතින් මේ පිරිසිදු කුස්සියේ දෙවෙනි කාරණේ තමයි ඔයාගේ ලුණු දාන භාජනය. ලුණු දාන භාජනය කොයිම මොහොතකවත් හිඳින්නට බෑ. ඒ කියන්නේ ඒ ලුණු දාන භාජනය හිඳිනවා කියන්නේ ඔයාගේ මුදල් ඉක්මනින්ම ෂෙයා වෙන්න පටන් ගන්නවා කියන එකයි. ඔන්න මම කාරණා දෙකක් කිව්වා. පළවෙනි එක තමයි ඔයාගේ සම්පූර්ණ කුස්සිය පිරිසිදුව පිරිවරට තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඔයා ලුණු දාන භාජනය සම්පූර්ණ පිරීලා හෝ අඩක් හරි තියෙන්න ඕනේ. අඩක් ඉවර වේගෙන එනකොට ඔයා කොහොම හරි ලුණු භාජනය පුරව ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි යාළුවනේ ඔයාගේ සීනි දාන භාජනය. ඔයා සීනි දාන භාජනයත් ටිකෙන් ටික හිස් වෙනවා කියන්නේ ඔයාගේ මුදල් ඔයා දන්නේම නැතුව ඔයා ළඟ ඉකිලිලා යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ලුණු ගැන කතා කරා ඊට පස්සේ මේ සීනි ගැන සීනි කියන්නේ ලුණු වලට සමානම දෙයක්. විශ්ව ආකර්ෂණය ගොඩක් දුරට බල ගැන්වෙන දෙයක් තමයි මේ සීනි ලුණු කියන දේවල්. ඒකෙන් සීනි දාන බෝතලේ කියන්නේ සීනි දාන භාජනයත් හිස් කරන්නේ නැතුව සම්පූර්ණ හෝ අඩක් තියාගන්න ඔයාට පුළුවන් වෙනවා. ඊළඟට යාළුවනේ ඔයාගේ මුළු තැන්ගේ තියෙන සිංක් එකේ කිසිම වෙලාවක ඉඳුල් භාජන පුරවල තියන්න එපා. ඒක ඇත්තටම විශ්ව ශක්තියේ කිරණ ඔයාගෙන් ඈත් වෙන බලපාන ප්‍රධාන කාරණයක්. මේ සිංක් එකේ ඔයාගේ ඉඳුල් භාජන පුරවල තියෙනවා නම් ඇත්තටම ඔයාගේ මුදල් ටික ඔයා දන්නේම නැහැ. ඔයාගේ පොකට් එක එම්ටි වෙන්න ඔයාට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි ඔයාගේ කුස්සියේ නිතරම කූඹි රැඳිලා ඉන්නවද? ඒ කියන්නේ නිතරම ඔයාගේ කුස්සියේ කූඹි ඉන්නවා කියන්නෙම ඔයාගේ ධනය ඔයා හිතනවටත් වඩා ඉක්මනට පිරිහෙනවා කියන එක. කූඹි කියන්නේ රතු කූඹි. කළු කූඹි සම්බන්ධව නෙවෙයි මම මේ කතා කරන්නේ. කළු කූඹි එනවා කියන්නේ වාසනාවේ සංකේතයක්. රතු කූඹි ගැන මම කතා කරන්නේ. රතු කූඹි මෙයාලා ඉන්නවා කියන්නේ ධනය ඒ තරම් ඔයා ළඟ සුරක්ෂිතව රැඳිලා තියෙන්නේ නැහැ කියන එක. අදම මේ කූඹිට මොනාරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. හැබැයි මරන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඔයා නිතරම කුස්සිය පිරිසිදුව තියාගන්න ඕන. එතකොට මේ කූඹි, කැරපොත්තු ආදී සතුන් ඔයාගේ කුස්සියට එන එක අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි කාරණේ කුස්සිය නිතර පිරිසිදුව තියෙන්න ඕනේ. ඒ වගේම ලුණු දාන භාජනේ පිරීලා තියෙන්න ඕනේ. සීනි දාන භාජනේ පිරීලා තියෙන්න ඕනේ. නිතරම කූඹි වගේ සත්තු ඉන්නවනම් ඒගොල්ලෝන්ට මොකක් හරි ක්‍රියාමාර්ගයක් අරගෙන ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ කුස්සියෙන් ඉවත් කරගන්න ඕනේ. මරන්න කියලා නෙමෙයි කියන්නේ නැවතත් කියන්නම්. මේගොල්ලෝ ඔයාගේ කුස්සියෙන් ඉවත් කරගන්න ඔයාගේ කුස්සිය නිතර පිරිසිදුව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ කුස්සියේ සිංක් එක ඉඳුල් භාජන වලින් පිරීලා තියෙන්න බෑ. නිතරම පිරිසිදුව තියෙන්න ඕනේ. ඒ වගේම යාළුවනේ ඔයාගේ කුස්සියේ ඩස්බින් එකක් තියෙනවා. ඒ ඩස්බින් එක දිනපතාම අස් කරන්න ඕනේ. ඒකෙන් එන දුගඳ ඔයාගේ කුස්සියේ හැමතැනම පැතිරෙනවා. ඊට පස්සේ ඔයාගේ නිවසට පැතිරෙනවා. ඊට පස්සේ මුළු පරිසරෙම දුර්ගන්ධය ඇති කරනවා. ඒ නිසා යාළුවනේ ඔයාගේ කුස්සියේ තියෙන ඩස්බින් එක දිනපතාම අස් කරන්න මතක තියාගන්න ඕනේ. මේ ඩස්බින් එකේ තියෙන අපිරිසිදු දුගන්ධය නිසා
ඔයාගේ මුදල් ඔයාලගේ ගොඩාක් ඈතට යන බලපානවා. ඉතින් යාළුවනේ අදත් මම මේ කාරණා ටික ඔයාට කිව්වේ මං ආසයි ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා දකින්න. ඒ නිසා අදම මේ කාරණා ටිකත් හරි අස්සගෙන ඔයාගේ මුදල් ඉතුරු කරගන්න කියලා මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අදට මම මේ කෙටි වීඩියෝ එකකින් යන්නම්. ඒ වගේම පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. මගේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලන ගමන් මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා හිතනවනම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එනකම් ගොඩක් පරිස්සමෙන් ඉන්න විශ්වාකර්ෂණය ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන් තැනක්. ඒ නිසා ඔයා විශ්වාකර්ෂණ නීතියෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට යනවා ගිහින් එන්න පරිස්සමින් ඉන්න. bye